කොහොමද ඔයාලට? ඔන්න අදත් මම ඔයාලව හම්බෙන්න තවත් ලස්සන වීඩියෝ එකකින් ආවා. අද මම ගියා අපේ ගමේ තියෙන තවත් ලස්සන තැනක් බලන්න. අපි එහෙනම් ඒක බලන්න යන්. එන්න යන්න මාත් එක්ක. මේකට කියන්නේ යාළුවනේ බැම්මෑල කියලා. මේ දවස්වල පායන නිසා වතුර හුඟක් අඩුයි. මේ පැත්තෙන් ලස්සන වෙල් යාය තියෙනවා. මේ දවස්වල ගොයම් පැහිගෙන එනවා. ලස්සන බලන්න රන්වන් පාටට ගොයන් පැහිගෙන එනවා. මේ පැත්තේ තමයි ඇල තියෙන්නේ. ඊට එහා පැත්තෙනුත් වෙල් යාය තියෙනවා. පාර දිගේ මේ පාර දිගටම යනකොට මේ බැම්මෑල දිගටම තියෙනවා. මේකේ තියෙනවා රතු ඕලු. ලස්සන රතු ඕලු පිපිලා තියෙනවා. අපි අද ආවේ මල් ටිකක් කඩා ගන්න තමයි යාළුවනේ. ඔය බලන්න. පේනව නේද? ඔය එක තැනක් විතරයි. හැම තැනම තියෙනවා. දිට්ටසුලි කුණාටුව වෙලාවේ ගම් වතුර ආපු නිසා ගොඩක් පැල ගහගෙන ගිහිල්ලා දැන් මේ දවස්වල ගොඩක් පායන නිසා නියන් තත්ත්වය මෙහෙට ගොඩක් බලපාලා තියෙනවා. ඒ හින්දා ගොඩක් වතුර අඩු වෙලා තියෙනවා. අපි බලමු මේ තියෙන්නේ තව තැනක්. මෙතන මල් ගොඩක් තියෙනවා. මෙතන වතුර ටිකක් තියෙනවා. මෙතන චුට්ටක් වතුර වැඩි. මෙතනින් බහින්න පුළුවන් වලට. අපි බලමු බහින්න පුළුවන්ද කියලා. පේනව නේද යාළුවනේ රතු පාටට මල් පිපිලා තියෙන ලස්සන. මේ මල් උදේ 6:00 වෙනකොට පිපිලා තියෙනවා. ඊට පස්සේ දවල් වෙනකොට 9:00 වගේ වෙනකොට මේ පෙති ඇකිලිලා පර වෙනවා. කඩා ගන්නව නම් උදෙන්ම තමයි එන්න ඕන. ආයි තව දවස් 2-3ක් දවස් 5ක් විතර මේවා පිපි පරවෙවි තිබිලා පිපෙනවා පර වෙනවා. ඊට පස්සේ මල පර වෙලාම යනවා. දවස් කොහොමත් 3-4ක් විතර මේ මල පිපෙනවා. උදේ 6ට විතර පිපිලා 9:00 වගේ වෙනකොට මල පර වෙනවා. මේකේ ලස්සන මාළු ඉන්නවා. චූටි තිත්ත පැටව් ඉන්නවා. වෙල් මාළු තමයි ගොඩක් ඉන්නේ. මාළු ගොඩාක් ඉන්නවා මේක ඇතුලේ. අපි මෙතනින් බැහැලා බලමුද යාළුවනේ? එරෙයිද දන්නේ නැහැ. හිමීට අඩිය තියලා අපි චුට්ටක් බැහැලා බලමු. වතුර නම් සීතලයි. ආසයි මේ පායන දවසින්දා වතුර නම් හරිම සනීපයි. අපි හිමීට බැහැලා ඉස්සරහට යමුකෝ බලන්න.
දැන් නම් ගොඩක් ටිකක් දවල් වෙලා යාළුවනේ. අපි අද ඇති වෙන්න මලුත් කඩා ගත්තා. ඇති වෙන්න සතුටු වුණා. පොඩි අයන්ට නම් ගොඩක් සතුටුයි. දැක්ක නේද? ලස්සනම ලස්සන රතු පාට රතු ඕලු. ජෑම් ගහෙන් ජෑම් කඩාගෙන කෑවා. ඇත්තටම අද දවසේ නම් ගොඩක් විනෝද වුණා. පරිසරයේ සුන්දරත්වය වින්දා. දවස ගානෙම කාර්යබහුල වෙලා ඉන්න අපි අද දවසේ පුදුමාකාර විදියට සතුටු වුණා යාළුවනේ. ඇත්තටම ගම කියන්නේ ඊටාම සුන්දර තැනක්. මේ වගේ තැනක ඉපදෙන්නත් අපි ගොඩක් පින් කරලා තියෙන්න ඕන. දැන් අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. වැස්ස කාලෙට නම් මේක උතුරන්නම වතුර යනවා යාළුවනේ. මෙහෙම බැහැලා යන්න බෑ. මේ පායන හින්දා තමයි අපි මේකේ බැහැලා යන්න පුළුවන් අපිට. නැත්තම් මේක ගොඩක් ගැඹුරයි මේ ඇල. මේකට කියන්නේ බැම්ම ඇල කියලා. මේ දෙපැත්තේ තියෙන කුඹුරු වලට වතුර ගන්නෙත් මේකෙන්. මේ ගම ලස්සන කරලා තියෙන එක කෙනෙක් මේ බැම්ම ඇල තමයි. මේකේ ගොඩාක් රතු පාටට ඕලු පිපිලා ඇත්තට මුළු ගමම ලස්සන කරනවා. බලන්නකො ලස්සන. දැන් නම් වතුර බොර වුණා. මොකද පොඩි දෙන්න ඉන්න හින්දා හැමදාම නෑ යාළුවනේ අද විතරයි. උමනාවක් වුණොත් විතරයි අපි මල් කඩන්නේ. නැත්නම් මේක පරිසරයේ සුන්දරත්වයට අපි හානි කරන්නේ නැහැ. පරිසරයේ සුන්දරත්වය විඳිනවා විතරයි. අද මල් ඕන නිසා තමයි අපි කඩාගත්තේ. නැත්නම් ඉතින් දැන් මට ප්‍රයෝජනයි. එහෙනම් අපි ගිහින් එන්න යාළුවනේ. බයි. ඇහෙනවද? අඟුම කොලක් තියෙනවා යාළුවනේ. කඩාගත්තා. රසයෙන් මිනිස්සුන්ට ගාන කන්නදවල. මගේ ගමේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් දවසක මම ඔයාලව හම්බ වෙන්න එන්න යාළුවනේ. මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ. ගිහින් එන්නම්. බයි බයි. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න යාළුවනේ. එහෙනම් යාළුවනේ අපේ ගමේ තවත් ලස්සන තැනක වීඩියෝ එකක් අරගෙන ළඟදිම දවසක මම ඔයාලව හම්බ වෙන්න එන්නම්.